භික්ෂුන් වහන්සේලා 10000ක් සමග පුස්තකාල 3ක් ගිනිබත් කරා නාලන්දාවේ භික්ෂුන් වහන්සේලා ගිනිගත් තැනක් කියලා නහලා තිබුණේ. හැබැයි ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. මොකද්ද? නාලන්දාව කුමක්ද? ඔන්න කතාව අහගන්න. නාලන්දාව කුමක්ද? පුදබිම අධ්‍යාපන නිකේතන. ඇයි පුදබිමක් කියන්නේ? සරියුත්තානන්ගේ අම්මගේ ගම රජගහනුවර මගධ රාජ්‍ය නාලක ගම. සරියුත්තානන්ගේ අම්මා අන්‍ය ආගමිකයා. බැමිණි මෞතුමිය බෞද්ධ උපාසිකා බවට පත් කළා. උන්වහන්සේ පිරිනුවම් පෑවේ නාලක ගමේ. හරිනේ. එතකොට ඔයාලා සාංචි වන්දනා කරගත්තා නම් සාංචි බැලුවා නම් සාංචියේ තම්පත් කළා තියෙන මෙතනින් ගත්ත ධාතුන් වහන්සේලා. ඊටත් වඩා තවත් දෙයක් මතක තියාගන්න. ඔයාලා ලංකාවේ අවුරුද්දකට සැරයක් කොහේ හරි සරියුත්තානන්ගේ ධාතුන් වහන්සේලා වන්දනා කරනවාද? ඒ ධාතු තම්පත් කළ තිබෙන මූල බීජය 2025 මාර්තු 26 වෙනිදා ශේෂත වන්දනා චාරිකාවේ ගිහින් අපේ netin දැක්කා කියලා අපිට කොටවල සාදුකාර කියලා පින් ප්‍රාර්ථනා කරන්න. අයියෙන් ආයවත සාදුකාර නිකන් කම්මැලිකත් යන්න තවත් සාදුකාර. හරිනේ? අදින් පස්සේ ආය අමතක වෙන්නේ නැති නේද? ඔයාලට ලංකාවේ භික්ෂුන් වහන්සේලා සරියුත් මුගලන් දෙනම කියලා කතා කරනකොට ඔයාලා පන්සලට කියලා මාසෙකට සැරයක් හරි දානයක් දෙනකොට ස්වාමීන් වහන්සේට වැඳලා එනවා නේද? එනකොට පංගක් කළාට දන්නේ කියන අම්මලා කියනවා සාරිපුත්තාදි තේරස්ස ආගතා පටිපාටිය කියලා. ඔය ගාතාව කියනකොට සුපටිපන්නෝ භගවතෝ කියනකොට නැත්නම් ඉදම්මේ ඥාතිනං හොතු කියන වැකියේ කියනකොට නැත්නම් මහා සංඝරත්නයේ සරියුත් මුගලන් කියනකොට මතකෙට ගන්න තියෙන්නේ අනේ අපි ඒකේ මූල බීජය වෙන සරියුත්තානන්ගේ ගමේ ධාතු ස්තූපය දැක්කා. එතකොට එක නාලන්දාව සරියුත්තානන්ගේ ධාතු ස්තූපේ පිහිටපු පුදුබිම. දෙවෙනි කතාව විශ්වවිද්‍යාල භූමිය. බලන්නකො බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු විශ්වවිද්‍යාල භූමිය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු විශ්වවිද්‍යාල භූමිය. විශ්වවිද්‍යාල භූමිය ඔයාලට කියන්න යන්නේ මොකද දැන් මේක මහන්සිත හෙට්ටුයා කියන්නේ. හරිද? ඔන්න ඔයාලගේ ළමා කාලේ මතක් කරගන්න. ඔයාලගේ ඉස්කෝලේ හා ළමා කාලේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගිය කාලේ ඔයාලගේ ඉස්කෝලේට වයස කීයක් ඇද්ද? ඔයාලගේ මනසින් ඔයාලා බලන්නකෝ ඔයාලා ගියපු ඉස්කෝලේ. ඔයාලගේ ළමා කාලේ ඔයාලගේ ඉස්කෝලේට අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ වෙනකොට ළමයි කී දහයක් ඉගෙනගෙන ගිහින් ඇද්ද? අවුරුදු ඒ ඉස්කෝලේ මතක් කරගෙන මෙතන බලන්නකෝ අවුරුදු 800ක් තිබුණු ඉස්කෝලේ. ඔයාලගේ ඉස්කෝලේ මතක තියාගෙන මෙතන මතක තියාගන්නකෝ අවුරුදු 800ක් තිබුණු මේ පිරිවෙන. හැබැයිට වැදගත් දේ මෙහෙමයි අම්මේ තාත්තේ. ගිනිබත් කරනකොට විතරක් භික්ෂුන් වහන්සේලා 10000ක් පිච්චුනේ. ගිනිබත් කරනකොට විතරක් 10000ක් පිච්චුනේ. ඊට ඉස්සෙල්ලා අතීතයේ වැඩ හිටපු ගුරුපියන් වහන්සේලා සීල සුභද්‍ර, වසුබන්දු, නාගාර්ජුන, අස්සගෝසාන්ද්‍ර, බුද්ධගෝසාන්ද්‍ර, කමලදේව, අරියදේව, සාන්තරක්ෂිත, අසංක, ධම්මපාල, යූල්සන්, පායන් භික්ෂුන් වහන්සේ වැනි දේශ විදේශ ගුරුපියන් වහන්සේලා 1510ක් වැඩ හිටියා. ගුරුපියන් වහන්සේලා 1510ක් වැඩ හිටියා. වැදගත් කතාව තමයි පුස්තකාල 3ක් තිබුණා. අපේ ලංකාවේ අම්මලා තාත්තලා දන්නේ නැහැ පුස්තකාල කීයක් තිබුණාද කියලා. පුස්තකාල 3ක් තිබුණා. පුස්තකාල 3 නම රත්නදීප, රත්නසාගර, රත්නාංජලි කියලා කෝටි කීයක් පොත්පත් ගිනිගත්තද? කෝටි 9ක් ගිනිගත්තා. එතකොට කෝටි 9ක් ගිනිගත්ත මහා විශාල භික්ෂුන් වහන්සේලා ඉගෙන ගත්ත පිරිවෙන. ඔන්න කතා දෙකම එක සම්පූර්ණ කෙනා. නාලන්දාව කුමක්ද? සරියුත් මහරහතන් වහන්සේගේ